සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. අද අපි කතා කරමු වයින් ගැන. ඔයගලන්ට මතක ඇති මගේ වීඩියෝ මාලාව මම පටන් ගත්තේ ඇත්තටම කොහොමද ගෙදර ලික එකතුවක් තියාගන්නේ. ඊට පස්සේ මම විවිධ ලික වර්ග ගැන කතා කරා. අපි ඇරක් ගැන කතා කරා, ජින්, විස්කි, වොඩ්කා, රම්. ඊට පස්සේ ගත්තොත් බ්‍රැන්ඩි වගේ කතා කරා. හැබැයි මම ලික ජාති දෙකක් ගැන කතා කරන එක නැවැත්තුවා ඒ මුල් කාලේ. මොකද එකක් තමයි බියර් ගැන කතා කරන්නේ, අනිත් එක තමයි මම කතා කරන්නේ වයින් ගැන. මොකද මම මේ දෙක ඇදලා ගත්තේ නැත්තේ ඒ වෙලාවේ මේ දෙක විශාල මාතෘකා දෙකක්. මොකද ඒක කතා කරලා මෙහෙමයි කියලා ඉවර කරන්න බෑ අපිට. එතනදී මම ගිය සතියේ ඔයගලන්ට මතකද මම බියර් ගැන වීඩියෝ එකක් ඉදිරිපත් කරා. අද මම හිතුවා වයින් එක ඔයගොල්ලොත් එක්ක ඉන්න. මොකද ගොඩාක් අය ඉල්ලීම් කළා දිවා වයින් ගැනත් අපි කතා කරමු කියලා. වයින් ගැන කතා කරොත් ඇත්තටම අපි මෙහෙම සරලව කිව්වොත් ලිකර් කියන්නේ මේ මහා සමුද්‍රය කියලා අපි ගත්තොත් වයින් කියන්නේ ඒ සමුද්‍රයේ තියෙන නිකන් මරියානා ආගාධය වගේ. ඇත්තම කිව්වොත් ඒක වයින් වල තියෙන ප්‍රභේදයන්, වයින් වල තියෙන ටේස්ට් එක ගවේෂණය කරලා මෙච්චරයි කියලා ඉවරයක් කරන්න බැරි තරම්. ඒක වෙනම විෂයක්. ඒක වෙනම මිනිස්සු ඉගෙන ගන්න දෙයක්. වයින් ටේස්ටර්ස්ලා ඉන්නවා. කියන එක වෙනම ලොකු පුරුල් පරාසයක් ලෝකේ තියෙන. අපි ඒක දන්නේ ගොඩාක් ඉතාලම මේ මූදේ වතුර ටිකක් අතට අරන් බලනවා වගේ සුළු ප්‍රමාණයක් තමයි අපි වයින් ගැන දන්නේ ඇත්තටම. සරලවම කිව්වොත් ලෝකේ වයින් වර්ග පහක් මේ වෙනකොට තියෙන ප්‍රධාන වශයෙන්. මම මේ පහ ගත්ත ඉදිරිපත් කරන මේ සමහරව මම ටේස්ට් කරලා ටිකක් ඉතුරු සමහර අල්ප වශයෙන් තමයි සමහරව තියෙන්නේ. ප්‍රධාන කැටගරි එක තමයි අපි කියනවා රෙඩ් වයින් එකක් කියලා. ඊට පස්සේ තියෙනවා වයිට් වයින් එකක්. ඊට පස්සේ රෝස් වයින් එකක් තියෙනවා. ඊට පස්සේ ස්පාර්ක්ලින් වයින් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඩෙසර්ට් වයින් එකක්. එහෙම නැත්නම් ෆෝටිෆයිඩ් වයින් එකක් කියන එක. වයින් වල ඉතිහාසයත් ගොඩක් ඈතට දිවෙනවා. වයින් වල ප්‍රධාන වශයෙන් වයින් වලට ප්‍රසිද්ධ රටවල් තමයි ෆ්‍රාන්ස්, ඉතලි, ඊට පස්සේ ස්පේන් කියන රටවල්. හැබැයි මෑත කාලීනව ගොඩක් නවීන ලෝකේ රටවල් වලටත් වයින් ව්‍යාප්ත වුණා. විශේෂයෙන් ආජන්ටිනාව, චිලි, ඕස්ට්‍රේලියා, එතනින් හරි ගියාම දකුණු අප්‍රිකාවේ වයින් නිෂ්පාදනය පටන් ගත්තා. ඔයගලන්ට මේ මම ඉදිරියේදීත් කතා කරන්න. මොකද ලෝක සිතියම අපි ගත්තොත් සමකය ඔයගොල්ලෝ දන්නවා අපි ඉන්නේ සමකාසන්න රටක් විදිහට. හැබැයි සමකයට පල්ලෙහෙන් ඔය මං කියපු අලුත් ලෝකේ රටවල් ආජන්ටිනාව, චිලි, එතනින් ගියාම සවුත් අප්‍රිකා, නිව්සීලන්ත, ඕස්ට්‍රේලියා ඉන්නේ එක සමකය ආසන්න මේ සමකයට පල්ලෙහෙන් ඉන්නේ එක රේඛාවක. ඒගොල්ලන්ගේ තියෙන දේශගුණික තත්ත්වයන් එක්ක ඒ රටවලුත් ගොඩක් වයින් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. අද ගත්තොත් ලෝකේ විවිධ වයින් වර්ග ගොඩක් තියෙන රටවල් ගොඩකින් නිෂ්පාදනය කරන ඒ වගේම දැරිය හැකි මිලකට තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් කතා කරන මේ වීඩියෝ ගොඩක් දුරට ඇදගෙන යන්නේ නැතුව අපි මුලින්ම කතා කරනවා අපි රෙඩ් වයින් එකක් ගැන. රෙඩ් වයින් එක කියන්නේ ඇත්තටම ඩාර්ක් රෙඩ් ග්‍රේප්ස් එකකින් හදන, එහෙමත් නැත්නම් බ්ලැක් ග්‍රේප්ස් එකකින් හදන වයින් එකක් තමයි රෙඩ් වයින් එක කියන්නේ. ගොඩක් වෙලාවට මේ රෙඩ් වයින් එක හදද්දී ඒ ග්‍රේප් එකේ තියෙන අර ලෙල්ලත් එක්ක තමයි මේ රෙඩ් වයින් එක හදන්න යූස් කරන්නේ. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා මේ වයින් කිව්වහම හැමතිස්සෙම අපි මිදි ගැන කතා කරන්නේ, ග්‍රේප්ස් ගැන කතා කරන්නේ. හැබැයි එකකින් අදහස් කරන්නේ ලෝකේ මිදිම ඕනේ කියලා වයින් හදන්න සමහරු චෙරි, සමහරු ඇපල්, සමහරු පීච් එහෙම දාලා වයින් හදනවා. හැබැයි ප්‍රධාන වශයෙන් මිදි තමයි පාවිච්චි කරන්නේ ලෝකේ වයින් නිෂ්පාදනය සඳහා. එතකොට මේක ඩාර්ක් වයින් එකක් නම් ගොඩක් වෙලා ඩාර්ක් ග්‍රේප් එකක් ලෙල්ලත් සහිතව පාවිච්චි කරනවා. මේක විශේෂත්වය තමයි මේක ගොඩක් වෙලාවට තද අර කහට පැහැයක් තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ අහලා ඇති මර්ලට් කියලා වයින් කැටගරි එකක් තියෙන. ඒක වැටෙන්නේ මේ රෙඩ් වයින් එක ඇතුලේ. එතකොට රෙඩ් වයින් එක හැමතිස්සෙම මිනිස්සු පාවිච්චි කරන්නේ කෑම ගත්තොත් මේකට කෑම කපල් කරොත් ගොඩක් වෙලාවට රෙඩ් මීට් එකකින් හදපු ග්‍රිල් රෙඩ් මීට් එකක් එහෙම නැත්නම් චීස් එකක් තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේකෙම අනිත් පැත්ත එනවා වයිට් වයින් එකක් කියන එක. වයිට් වයින් එකේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කොළ පැහැති මිදි හරි එහෙම නැත්නම් ලෙල්ල අයින් කරපු ලා රතු පැහැති මිදි එකක් වගේ තමයි මේ වයිට් වයින් එක හදන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. එතකොට අනිවාර්යෙන් වයිට් වයින් එක කූල් කරලා මිනිස්සු පාවිච්චි කරනවා. මොකද වයිට් වයින් එක නිකන් බොන්න අමාරුයි ගොඩක් වෙලාවට. එතකොට දැන් අපි කතා කරලා රෙඩ් වයින් එක බොනකොට රෙඩ් මීට් එකක් වගේම වයිට් වයින් එකක් බොනකොට ගොඩාක් ගන්න වයිට් මීට් එකක් එහෙම නැත්නම් සී ෆුඩ් කියන එක. දැන් ඒකට සමහරුන්ට ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ රෙඩ් මීට් එකක් මොකද්ද වයිට් මීට් එකක් කියන්නේ? ගොඩක් වෙලා රෙඩ් මීට් එකක් කියන්නේ රතු පැහැති මස්. ගොඩක් වෙලාවට
ඇනිමල්ස් වලින් ගන්න මස් තමයි රතු පැහැති මස් කියන්නේ. ගොඩක් වෙලාවට ඒක වෙන්න පුළුවන් බීෆ් වෙන්න පුළුවන්, පෝක් වෙන්න පුළුවන්, මටන් වෙන්න පුළුවන්, ලෑම් වෙන්න පුළුවන්. රතු පැහැති මස් එකෙන් තමයි මේ කන්නේ. ඒකට වයිට් මීට් එක කියන්නේ ගොඩක් වෙලාවට කුරුල්ලෙක්ගේ. අපි කියනවා චිකන් වෙන්න පුළුවන්, මොනවද ඩක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ටර්කි වෙන්න පුළුවන්, කළුකුන් වෙන්න පුළුවන්. ඒ වගේ වයිට් මීට් එකක් හරි සී ෆුඩ් එකක් හරි තමයි වයිට් වයින් එක පාවිච්චි කරන්නේ. එතකොට දැන් අපි ප්‍රධාන වශයෙන් සඳහන් කළා රෙඩ් වයින් එක ටිකක් අර මොකක්ද ඒකට කියන්නේ මේ කහට ගතිය වැඩි. වයිට් වයින් එක වයින් බොනවා කියලා ෆීලිං එකක් නෑ. මොකද මේක සුදු පැහැ ගොඩක් ලාකොළ පැහැයක් නෙන්නේ. කහ පැහැයක් නේ. එතකොට ඔය දෙක මැච් කරන්න උවමනාවක් තිබ්බ ලෝකේ. එතකොට ඒ හින්දා ලෝකයේ නිෂ්පාදනයක් පටන් ගත්ත රෝස් වයින් කියන එක. ඒ කියන්නේ රෙඩුත් නෙමෙයි වයිටුත් නෙමෙයි මේ දෙක අතර තියෙන රෝස් වයින් එක. එතකොට රෝස් වයින් එක ගොඩක් වෙලාවට ස්වීට් වයින් එකක් වෙනවා. මේ වගේ කහට ගතියක් එන්නේ නැහැ. ගොඩක් වෙලාවට ලෙල්ල නැති රතු මිදි වලින් තමයි මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට මේක ලේඩිස් අතර ගොඩක් ජනප්‍රිය වයින් එකක් රෝස් වයින් කියන්නේ. මොකද ගොඩක් මේක ස්වීට් මේ වයින් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් මේ කැරගෙන තුන අත්තරියට පස්සේ අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේකට කියනවා අපි කාබනේටඩ් වයින් නැත්නම් ස්පාර්ක්ලින් වයින් කියලා අපි කැටගරියක් තියෙනවා. මේක තමයි හතරවෙනිට මම තෝරගත්තේ ඒ කැටගරි එක. සමහරුන්ට ගොඩාක් වෙලාවට මේක පැටලෙනවා ස්පාර්ක්ලින් වයින් එකක් කියලා ෂැම්පියන් එකක්ද කියන එක. ඒක ගැන මම පොඩි හැදිනීමක් කරන්න. මොකද ෂැම්පියන් එකක් කියන්නේ ස්පාර්ක්ලින් වයින් එක වර්ගයක් විතරයි. මොකද ෂැම්පියන් කියන්නේ ෆ්‍රාන්ස් වල ෂැම්පියන් කියන ප්‍රාන්තයේ හදන ස්පාර්ක්ලින් වයින් එක තමයි අපි ෂැම්පියන් කියන්නේ. හැබැයි ඊට පස්සේ තව වයින් જાතියක් තියෙනවා ප්‍රොසෙස්කෝ කේවා කියලා ස්පාර්ක්ලින් වයින්ස් ගොඩක් જાති තියෙනවා. මේ ස්පාර්ක්ලින් වයින් එක හදන ගොඩක් වෙලාවට අපි වයිට් වයින් එකක් හරි රෝස් වයින් එකක් හරි අරගෙන ඒක කාබනේට් කරලා තමයි කාබන් ඩයොක්සයිඩ් ඇඩ් කරලා තමයි මේ ස්පාර්ක්ලින් වයින් එක හදන්නේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති නිකන් සෙලිබ්‍රේෂන්ස් වලදී දැන් මේක මුඩි හරියම් පොප් ගාලා සද්දයක් එක්ක මේකුත් වෙන සෙලිබ්‍රේෂන්ස් වලදී තමයි ගොඩක් වෙලාවට අපි මේ ස්පාර්ක්ලින් වයින් එක යූස් කරන්නේ. ඊට පස්සේ හතරවෙනි කැටගරි එකටද මම ගත්ත වයින් එක තමයි ඩෙසර්ට් වයින් එකක්. එහෙමත් නැත්නම් අපි මේක කියනවා ෆෝටිෆයිඩ් වයින් එකක් කියලා. ඩෙසර්ට් වයින් එකක් ෆෝටිෆයිඩ් වයින් එකක් කියන්නේ ගොඩක් වෙලාවට ආෆ්ටර් මීල්ස් කෑම කෑවට පස්සේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන වයින් එකක් තමයි මේක. දැන් මගේ අතේ නම් තියෙන පෝටෝ වයින් එක ඔයගොල්ලන්ට මතක ඇති පෝටෝ රූපි මේ වයින් එක මම රිවිව් කරලා දෙන මේක මගේ ප්‍රියතම වයින් එකක්. මේක මේ මම ටිකක් පාවිච්චි කරන වයින් එක ඊටු ටික ප්‍රමාණයක් මේ තියෙන්නේ. දැන් පෝටෝ වයින් කියන්නේ නම් පෘතුගාලේ හදන වයින් එක. මේ ෆෝටිෆයිඩ් වයින් වල වෙනස තමයි මේක සාමාන්‍ය ප්‍රමාණයේ රෙඩ් වයින් එකක් හදලා මේක කල් තියා ගන්න ඕන හින්දා මේකට අපි ෆෝටිෆයිඩ් කරනවා ගොඩක් වෙලාවට වෙන ලිකර් එකක් ඉන්ක්ලූඩ් කරලා. ගොඩක් වෙලාවට මේකට ඉන්ක්ලූඩ් කරන්නේ බ්‍රැන්ඩි. ඔයගොල්ලෝ දන්නවා මිදි වලින් වයින් හදලා වයින් වලින් තමයි බ්‍රැන්ඩි හැදෙන්නේ. ඒතකොට බ්‍රැන්ඩි ඉන්ක්ලූඩ් කරලා තමයි මේක හැදෙන්නේ. මේකේ විශේෂත්වය තමයි එහෙම අපි මේකට වෙන ලිකර් ඉන්ක්ලූඩ් කරාම මේක ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කල් පැවැත්ම සඳහා තමයි මේක තියෙන්නේ. ඒතකොට දැන් මේ වයින් වර්ග ගත්තොත් සාමාන්‍යයෙන් 12ක් 14ක් අතර රේන්ජ් එකේ ගියාට මේකට මේක ෆෝටිෆයිඩ් කරලා තියෙන හින්දා මේක සාමාන්‍ය 20ක් 19ක් විතර සැරකුත් අඩංගු වෙනවා. ගොඩක් වෙලාවට මේක ආෆ්ටර් මීල් එකක් විදිහට ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. අපි ඉදිරියට කතා කරමු. දැන් අපි රෙඩ් වයින් එක ගත්තොත් රෙඩ් වයින් එක මම කියනවා මර්ලට් කියන වර්ගේ. ඊට අමතරව බර්ගන්ඩි කියලා තියෙන ගොඩාක් වර්ග තියෙනවා. මේ වයිට් වයින් වලත් එහෙම. දැන් මේ විවිධ වර්ගයන් කොහොමද වෙනස් වෙන්නේ? මේ ටේස්ට් එක වෙනස් වෙන්නේ කොහොමද? අපි ලංකාවේ දින වයින් ටිකක් අපි රස විඳලා බලමු. මම වයින් කලෙක්ෂන් එකේ දින රස විඳලා අපි බලමු කොහොමද කියන්නේ. දැන් මේ අන්තිමට ගත්තොත් ෆෝටිෆයිඩ් වයින් එක ගත්තා. පෝටෝ කියන්නේ පෘතුගාල වයින් එක. ඒතකොට කේවා කියලා තියෙනවා ස්පාඤ්ඤ හරි ග්‍රීස් හරි වයින් එක. ඒතකොට ඒ රටවල් අනුව මේ ප්‍රභේදයන් වෙනස් වෙනවා. ඉතින් මේක මම එකයි කියේ මේ වයින් කියන්නේ ලොකු විශාල අතිවිශාල මාතෘකාවක්. ඒක මෙච්චරයි කියලා මෙතනින් කතා කරලා මෙතනින් ඉවර කරන්න බැරි තරම් ලොකු මාතෘකාවක්. ඒ වගේම රිවිව් කරන්න පුළුවන් වයින් ප්‍රමාණයත් මෙච්චරයි කියලා කියන්න බෑ. මම දකින්නවා දැන් මේ අපේ සමූහයේ ගොඩක් සමාජිකයන් ඇති වයින් ගැන හොඳ දැනුමක් තියෙන අය. ඉතින් මම ආරාධනා කරන ඒ දැනුමක් තියෙන අයටත් ඒගොල්ලන්ගේ දැනුම කමෙන්ට් කරන්න, කතා කරන්න. මොකද ගොඩක් මේක අපි තමන්ගේ තියෙන දැනුම හුවමාරු කරගන්න මාධ්‍යයක් කරගමු. මොකද ඕගොල්ලෝ දන්න ගොඩක් දේවල් ෂෙයා කරන්න. මොකද සමහරවිට වයින් ග්ලාස් එක පවා මම කමෙන්ට්ස් කරලා තිබ්බා යූස් කරන්න ඕනේ. ඊට පස්සේ වයින් වර්ග කමෙන්ට්ස් මේ රිවිව් කරන්න කියලා තියෙනවා. ඉතින් අපි ඉදිරියට මේක දැනුම බෙදා ගන්න මාධ්‍යයක් විදිහට අපි කරගමු. ඉතින් අපි පටන් ගමු වයින් රිවිව්ස් උත් ඉදිරියේදී ඕගොල්ලොත් එක්ක අරගෙන මම බලාපොරොත්තු වෙනවා. චීර්ස් යාළුවනේ. නැවත හම්බ වෙමු.